හිතේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ. Hello guys, welcome back to my YouTube channel. So I hope you are all doing well. If you are new to my channel, I'm Hiru. ඉතින් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම හිතුවා ඔයාලට weekly vlog එකක් අරන් ආවොත් හොඳයි කියලා. මම මේ ලෑස්ති වෙන්නේ ආර්ට් ගැලරි එකක් බලන්න යන්න. ඉතින් මුලින්ම මම නැගිටලා මගේ කොණ්ඩේ හැම පීරලා මම වොෂ් එකක් දාගන්න ගියා. ඊට පස්සේ මම මගේ daily skin care ටික කරගෙන මගේ daily simple makeup එක දාන්න පටන් ගත්තා. ආර්ට්ස් කරන ළමයි පේන්ටිංග්ස් වලට ආස ළමයි මේ හැමෝම මෙතෙන්ට යන්න ගොඩාක් කැමති වෙයි කියලා මම හිතනවා. ඒ හින්දාම තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මම මේ තැන දැක්කේ TikTok එකේ මම පේන්ටිංග්ස් වලට ආස නිසා සහ මම පේන්ටිංග්ස් කරන නිසා මට මෙතෙන්ට යන්න පුදුම ආසාවක් තිබුණේ. ඔන්න ඉතින් මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. අපි දැන් ඉක්මනට යමු. අද මම ඇවිල්ලා ඉන්නේ කුරාඩෝ ආර්ට් ස්පේස් එකට. මෙතන ලොකේෂන් එක නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. ඔයාලට මැප් එකේ සර්ච් කරලා මෙතනට යන්න පුළුවන්. මෙතන මාරම ලස්සනයි. මට ඇතුළට ගිය වෙලේ ඉඳලා පිස්සු වගේ ඒ තරම් ලස්සන ආර්ට්ස් ගොඩක් මෙතන තිබුණා. මේවා අතින් ඇඳපු ආර්ට්ස් කියලා හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම රියල් ගතියක් මේ චිත්‍රවල තිබුණේ. ළමයි බලන්න මේ ආර්ට්ස් දෙක දිහා මාරම ලස්සනයි. කලර් කම්බිනේෂන් එක මාරම විදියට මැච් කරලා තියෙනවා. හරිම කලර්ෆුල්. පේන්ටිංග්ස් වලට ආස ආර්ට්ස් කරන ළමෙක් නම් මෙතනට අනිවාර්යයෙන්ම යන්න. ඔයාලට ගොඩාක් ලොකු හෙල්ප් එකක් වෙයි මෙතනට යන එක. මොකද මෙතන ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. පේන්ටිංග්ස් විතරක් නෙමෙයි මෙන්න මේ වගේ දේවලුත් එතන තිබුණා. ලස්සන ඊස්තටික් ෆොටෝස් ගොඩාක් මම මෙතන ගත්තා. ඔයාලට මගේ TikTok account එකට ගියොත් ඒ ටික බලන්න පුළුවන්. මෙතන තිබුණ ගොඩාක් පේන්ටිංග්ස් හිතලා මාරම් විදියට හිතලා ඇඳපුවා. ඒ වගේ මීනින් එක සමහර ඒවා තේරෙන්නේ නැහැ. මම එක පේන්ටිංග් එකක් දිහා ගොඩාක් වෙලා බලන් හිටියා. හැබැයි ඉතින් මට ඒකේ මීනින් එක තේරුනේ නැහැ. මෙතන තිබ්බ ගොඩාක් චිත්‍ර ඒ වගේ හරිම ලස්සනයි. මාරම ඊස්තටික් වයිබ් එකක් මෙතන තිබුණේ. ඉතින් ඔයාලම බලන්නකෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. මෙතන තියෙන පේන්ටිංග්ස් හැමදාම මේ විදියට තියෙන්නේ නෑ. ටයිම් පීරියඩ් එකක් මෙතන තිබිලා අලුතින් ආයෙ මෙතනට පේන්ටිංග්ස් ඇඩ් වෙනවා. මෙතන පේන්ටිංග්ස් විතරක් නෙමෙයි එක එක කන්ට්‍රීස් වල එයාලගේ නේෂන් වලට අදාළ ඇඳුම් වර්ගත් මෙතන තියෙනවා. ඉතින් ඔයාලත් මෙතනට අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ආර්ට් ගැලරි එක බලුවට පස්සේ මං එතනින් එහාට වීඩියෝස් ගන්න ගියේ නැහැ. අපි එතනින් පිටත් වුණා. මම ගෙදර යනකොට මං ඕඩර් කරපු පැකේජස් වගේක් ඇවිල්ලා තිබුණා. මං ඒ ටික අන්බොක්ස් කරා එදාම මං හිතුවා ඒ වීඩියෝස් ටික මේකට ඇඩ් කරොත් හොඳයි කියලා. මම මේ බෑග්ස් දෙකම ගත්තේ මිරර් කියන වෙබ්සයිට් එකෙන්. එයාලගේ ඉන්ස්ටා පේජ් එකක් තියෙනවා. ඔයාලට කැමති එකකින් ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්. මෙයාලගේ බෑග් හරිම ක්වොලිටි. මේක නම් ඔයාලා හැමෝම දන්න බෑග් එක කියන පේජ් එකෙන් තමයි මම ඕඩර් කරේ. මේ බෑග් එකත් හිතුවට වඩා හොඳ ක්වොලිටි එකකින් තිබුණා. ඉතින් මේ ඩේ 2 එක මං අද මේ යුනියන් තමයි ලෑස්ති වෙන්නේ. මට උදේම මේව දැක්කේ නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ තමයි. මේව හුරතල් කළා මම යන්න පිටත් වුණා. ඉතින් මගේ යුනිවර්සිටි එක තමයි NSPM Green University එක. අපේ යුනිවර්සිටි එක හරිම ලස්සනයි. මං ඉස්සරහට ඔයාලට යුනි vlogs ගොඩක් අරගෙන එන්නම්. ඉතින් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි මේ ඉක්මනටම lectures දුවන ගමන් ඉන්නේ. 9 to 11 අපිට තිබ්බේ macro economics කියන මොඩියුල් එක. ලෙක්චර්ස් ඉවර වෙලා අපි අපේ ලන්ච් එක ගන්න.
ලන්ච් එක අරගෙන අපි මේ ඉමෝරිච් එකේ ආමන්ඩ් ෆ්ලේවර් එකේ අයිස්ක්‍රීම් එක try කරා. ඒක ඇත්තටම කිසිම රහක් තිබ්බේ නැහැ. බෙහෙත් රහක් ආවේ. ඉතින් ඒක නම් try කරලා බලන්න එපා. ඊට පස්සේ මම මේ බිස්කට් පුඩින් එක ගත්තා ෆිනගල් එකෙන්. ඒක නම් පුදුම රසක් තියෙන. මං ඒක කන්න මාරම ආසයි. ඩේ 2 එක මෙතනින් ඉවර වෙනවා. මං ආයේ වීඩියෝස් ගන්න ගියේ නෑ. මොකද එදා හොඳටම වැස්ස. ඩේ 3 එකත් සුපුරුදු විදිහටම මම මේ යුනි යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මම යුනි එකට ආවා. දැන් ඉතින් කාඩ් එක පංච් කරලා මම මේ ඇතුළට ආවා. මං දැන් මේ උදේ තියෙන ලෙක්චර් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එක. දැන් මම ලෙක්චර්ස් වලට ආවා. මේ ඉන්නේ මගේ මෝඩ යාළුවෝ ටික. ඉතින් ලෙක්චර්ස් ඉවරයි. මෙන්න මෙතන බබල් ටී දාලා තිබුණා. මොකද එදා බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකක් තිබුණා. ඉතින් අපි බබල් ටී එකයි මොහිතෝ එකයි ගත්තා. එදා රාමේනුත් දාලා තිබුණා. ඉතින් අපිත් රාමේන් එකක් අරගෙන try කරලා බලුවා. ඉතින් රාමේන් එක try කරලා මං ආයෙත් මේ මගේ lectures වලට යන ගමන් ඉන්නේ. හවස අපිට තිබුණේ finance management. හරිම boring වෙලා තිබුණේ. ඉතින් එදාත් ආයෙ මම videos ගන්න ගියේ නෑ. මගේ day 3 එකත් ඒ විදිහට end වෙනවා. මේ මගේ day 4 එක. අද මම යනවා මගේ හොඳම යාළුවෙක් එක්ක outing එකක්. එයා මට ගොඩ කාලෙකින් meet වෙන්න බැරි වුණා. ඉතින් අපි හිතුවා ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් enjoy කරලා එන්න. ඉතින් අපි අද ආවේ මෝඩ තරිදු බලන්න. මේ ෆිල්ම් එක නම් හරිම funny. ඊට පස්සේ අපි ගියා කන්න. කාලේ ඉවර වෙලා අපි ආයෙත් ගියා shopping කරන්න. මේක අවිස්සාවේල්ලේ තියෙන්නේ ටියානා shopping mall එක. මෙතන තිබ්බ soft toys වලට නම් මම පිස්සු වැටිලා හිටියේ. ඒවා හරිම ලස්සනයි. ඒ වගේම price එකත් හරිම reasonable. shopping කරලා ඉවර වෙලා ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. So I ended today's video here. I hope you all enjoy my video. See you in the next video. Bye.